තදින් ඇඳ ගන්නවා. ඉතින් මේ සිපත් ඇඳ ගැනීමේ ජවනිකාව ඒගොල්ලන්ගේ ඇඳුම් ගැලවෙනවා. ඒගොල්ලෝ පෙන්නන්නේ නෑ ඇඳුම් බිමට වැටෙනවා විතරයි පෙන්නන්නේ. ඒ දෙන්න මේ බස් රථයක් ගමන් කරනවා කඳුකර පාරක් දිගේ. ඊට පස්සේ බස් රථය කොහොම හරි ඒ බස් රථේ ගමන් කරනවා අර ලස්සන තරුණිය සහ තරුණියෙන් ගමන් කරනවා වෙන වෙනම තැන්වල. හැබැයි බොහොම අවාසනාවන්ත විදිහට මේ බස් රථය මේ ප්‍රපාතයකට පෙරලෙනවා. හදිසියේ වංගුවක් ගන්න ගිහිල්ලා තව බස් එකක් ඉස්සරහින් එනවා මේක පෙරලෙනවා. පෙරලිච්චාම බස් එක පෙරලා යනවා. මගීනුත් පෙරලෙනවා. හරි ලොකු අනතුරක්. තාම දරුණු අනතුරක්. ඒ කියන්නේ මුළු රටේම කතා බහට ලක් වෙන බස් අනතුරක් සිද්ධ වෙනවා. මේ බස් අනතුරේදී එක්තරා ඒ අර තරුණිය ප්‍රපාතයේ බෑවුමක වැටිලා අර තැනක එල්ලිලා ඉන්නවා. පස්සේ ඒ අනතුරට මුහුණ දුන්නා අර ඒ බස් රථේ හිටපු එක තරුණේ මෙයාව බේර ගන්නවා. බේරගත්තට යාට සිහිය නැහැ. ගොඩට අරගෙන එනවා ඇම්බියුලන්ස් එනවා. හරිම බොහොම හදිසි අවස්ථාවක්. තරුණයාට ලොකු හානියක් නෑ. එයා පොඩි තුවාල ටිකක් විතරයි. එයා ගොඩ එනවා. තරුණිය මේ ඇම්බියුලන්ස් එක දාගෙන වහම අරගෙන යනවා. ඒ දර්ශන ටික එතනින් ඉවරයි. ඊට පස්සේ ඊළඟ දර්ශනය තමයි දැන් අර රෝහලේ අර තරුණිය ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. එයාට සිහි කල්පනාව නෑ. හැබැයි සිහි එනකොට කියනවා කොහොම ඔයාව බේරගත්තේ මෙන්න මෙහෙම කෙනෙක්. අපි දන්නේ නෑ එයා කවුද කියලා. මේ ඡායාරූප වල ඉන්නවා එයා කියලා මොහොම කතන්දර වගේ කියනවා. පස්සේ කොමාරී චිත්‍රපටයේ මේ ඒ ගෑල්ලා සුව වුණාට පස්සේ යාට ඌමනා වෙනවා තමන්ගේ ජීවිතේ බේරා දුන්න මේ වීරයව හොයාගන්න. ඉතින් එයා try කළා කොහොම හරි මෙයාව හොයාගන්නවා. හොයාගෙන ඊට පස්සේ දෙන්න හම්බෙලා කතා කරනවා. ඊට පස්සේ පළමු හමු වීමෙන් දෙවෙනි හමු වීමෙන් පස්සේ දෙන්න අතර ආදරයක් ඇති වෙනවා. ආදරේද කියලා කියා ගන්නවා. I love you කියලා කියනවා. එහෙම කියපු ගමන් ඊළඟට මොකද්ද තියෙන සීන් එක? ඔන්න දෙන්න සින්දුවක් කියා නටන්න පටන් අරගන්න. ගස්කල් වටේ දුවනවා, බයිසිකල් පදිනවා, හංස බෝට්ටු පදිනවා, එකක සාරියක් ඇඳන් ඉන්නවා, තව එකක කලිසමක් ඇඳන් දුවනවා, තව එක කොට කලිසමක් ඇඳන් දුවනවා, තව එක පොඩි කෙටි සායක් ඇඳන් දුවනවා, තව එක ඇඳුම් නැතුව ඉන්නවා. එක විදිහට දැන් මේ යනවා මොකද්ද සින්දුව. ගිලා අන්තිමේදී මේ සින්දුව අවසන් වෙනකොට මම බලපු චිත්‍රපටයේ මහ වැස්සක් වහිනවා. තනි තලාවක් දිගේ මේ දෙන්න තනකොළ තියෙන මේ පිට්ටනියක් දිගේ දුවගෙන යනවා. ගිහිල්ලා අන්තිමේදී දෙන්නවා ගරා වැටිච්ච මේ නිකන් අමුතු නටබුන් වගේ තියෙන තැනකට. ලයිට් වෙනවා. ඒක පාට විදුලිය එළියේ එනවා. මේ දෙන්න දැන් අර ගෑල්ලාමගේ මූණ හොඳටම තෙමිලා මෙහෙම ඇඟටම ඇරිලා අර ලයිට් මොනවාද විදුලි කොටන එළියෙන් අපිට පේනවා. ක්ලං කරලා ෂොට් එකක් ගත්තාම මෙහෙම යාගේ මූණේ වැහිවිත් වතුර බින්දු බේරෙනවා. පස්සේ මේ පෙම්මතා යාගේ ජැකට් එක ගල්ලා අරයට පොරවනවා. ඊට පස්සේ එතනම කවුදෝ ගහපු ගිනි ගොඩක් තියෙනවා. ඊට පස්සේ ගිනි ගොඩ ගාවිදී දෙන්න වැළඳ ගන්න පටන් අර ගන්නවා. ඉතින් මෙන්න මේ වැළඳ ගන්නකොටම දැන් මේ දෙන්න ඉතින් තදින් ඇඳ ගන්නවා. ඉතින් මේ සිපත් ඇඳ ගැනීමේ ජවනිකාව ඒගොල්ලන්ගේ ඇඳුම් ගැලවෙනවා. ඒගොල්ලෝ පෙන්නන්නේ නෑ ඇඳුම් බිමට වැටෙනවා විතරයි පෙන්නන්නේ. ලොකු ආලිංගනයක් සිද්ධ වෙනවා මෙතන. හරි. ඉතින් දැන් අපි ආසාවෙන් බලාගෙන ඉන්න හදනවා දැන් මේ දෙන්නගේ ආලිංගනේ නැත්තම් වැළඳ ගැනීම අපි බලන්න ආසාවෙන්. ඉතින් ආසයිනේ මිනිස්සු ඔය බලන්න. ඊට බයයි ඉතින් ටීවී එකේ දැන් කවුරු හරි තව බලාගෙන ඉන්නවද කියලා. අපි ඒ වුණාට අපිට ඒක පෙන්වන්නේ නැහැ. සිනමා කරුවා පෙන්වන්නේ අර ගිනිගොඩ. ගිනිගොඩේ සමීප රූපයක් පෙන්වනවා ලං කරලා අපිට. ගිනිගොඩ ලං කරලා පෙන්වනවා අපිට. ඇයි අපිට ගිනිගොඩ ලං කරලා පෙන්වන්නේ? ගිනිගොඩ සංකේතයක්. ගිනිගොඩ සංකේතයක් ඉඳා. ගිනිගොඩ කියන්නේ අර දෙන්නගේ හදවත්වල බුරබුරා නැගෙන රාගය පෙන්වන්න බෑනේ. රාගය පෙන්වන්න ගියොත් එහෙම මේක වැඩි හිටියන්න පමණයි චිත්‍රපටියක් බවට පත් කරන්න සිද්ධ වෙනවා. නේද? රාගය පෙන්වන්න බෑනේ එහෙම. නේද? අමුමුවෙන් ඒ දෙන්නගේ ඇඳුම් කලවම් කරන දේවල් ටික පෙන්වුවොත් එහෙම මේක කෙලින්ම මේ චිත්‍රපටිය පෙන්වන්න හම්බෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? අන්න මොකද කරන්නේ? ගිනිගොඩ පෙන්නනවා. ගිනිගොඩ කියන්නේ සංකේතයක්. ඒ දෙදෙනාගේ ඒ මොහොතේ ඒ හදවත්වල බුරබුරා නැගුණු රාග ගින්දර අන්න අර ගිනිගොඩෙන් සංකේතවත් කරනවා. එතකොට අපිට පේනවා සිනමා කරුවොත් මේක පාවිච්චි කරනවා.